අද වීඩියෝ එකෙන් ගෙනාවේ මම කැන්බරාවෙන් ඉඳන් මෙල්බන් ගිහපු ව්ලොග් එකක්. ඉතින් කැන්බරාවෙන් ඉඳලා මෙල්බන් යනවා නම් ඩ්‍රයිව් එක තියෙනවා කිලෝමීටර් 600 ගණක් වගේ. ඒ කියන්නේ අපිට මැප් එකේ පෙන්නන නම් පැය 6ක් වගේ තමයි. ඒ වුණාට එක දිගටම අපිට ඩ්‍රයිව් කරන්න බෑ. අපි ස්ටොප්ස් කීපයක්ම ගන්න ඕනි. රෙස්ට් ඒරියාස් වල අපිට නතර කරන්න පුළුවන්. ඉතින් පාන්දරම අපි ගෙදරින් පිටත් වුණා. ඉතින් බලන්නකෝ දැන් තමයි ඉර පායගෙන එන්නේ. දිගටම තියෙන්නේ ෆාම්ස් වගේ ඒවා. ඉතින් හරිම ලස්සනයි. අපි කොහරි යනකොට ගෙදරින් කෑම හදාගෙන එනවා. අනිත් එක ෆ්‍රීවේ එකේ යන නිසා ගොඩක්ම රෙස්ට් ඒරියාස් තියෙන ඈතින්. එතකොට අපිට මොන හරි ගන්න වුණොත් රෙස්ට් ඒරියාස් වලම තමයි නතර කරන්න වෙන්නේ. ඔන්න අපි අපේ ෆස්ට් ස්ටොප් එක ගත්තා. ඉතින් මේ වෙලාවේ නම් හරිම සීතලයි. මොකද මේ වින්ටර් එකේ දවසක් නිසා. දැන් අපිට සමය එකනේ. ඉතින් අපි හිතුවා උදේම රසම රස තේ එකක් බොන්න. තේ එක නම් මේ විදියට රස්නෙට දාගත්තට ඒක දාගත්ත ගමන් නිමෙනවා. එළිය සීතලයිනේ. ඉතින් අපි දැන් මේක බීලා අපි හදන් ආව පාන් ටෝස්ට් තියෙනවා, බ්‍රවුනිස් තියෙනවා. මේ දේවල් ටික කාලා අපි ආයෙත් ගමන පිටත් වෙනවා. එළිය සීතල නිසා මම තේ එකක් තරම් ඇතුළට ආවා. ඉතින් දැන් අපි ආයෙත් යන්න පිටත් වුණා. ඉතින් මේ පාර මම මෙල්බන් යන්න හේතුව තමයි මම කැම්පස් එකේ මට ඉවෙන්ට් එකක් තියෙනවා. ඉතින් මගේ යාළුවෝ හැමෝමත් එනවා. ඉතින් දුර යන්න වුණත් මම ඉතින් යාළුවෝ දකින්න පුළුවන් නිසා මේ පාර යන්න තීරණය කළා. ඉතින් දැන් මේ පහු කරන්නේ අපි ස්ටේට් දෙකක් අතර තියෙන බෝඩර් එකක්. ඒ කියන්නේ නිව් සවුත් වේල්ස් නුයි වික්ටෝරියා නුයි වෙන් කරන බෝඩර් එක. ඉතින් දැන් මම ගොඩක් එක්සයිටඩ් වෙලා ඉන්නේ. මොකද දැන් අපි ඕල්මෝස්ට් ඉන්නේ වික්ටෝරියා ස්ටේට් එකේ. ඉතින් අපි ආයි ස්ටොප් එකක් ගත්තා ෆුල් ස්ටේෂන් එක. ඊට පස්සේ මම මෙන්න මේ ඩ්‍රින්ක් එකක් ගත්තා. ඒක ඕපන් කරන්න පුළුවන්. ජෝයි කියලා තියෙනවා. ඒ වුණාට ඕපන් කරන්න කියලා ඒක නිසා. මම ෆස්ට් ටයිම් එක බොන්නේ. ඒක රෙඩියුස්ඩ් ෆැට් කියලා තිබ්බේ. රසයි නේද? ඒ කියන්නේ ෆ්ලේවර් එක වැඩිත් නෑ නේද ස්වීට්? බෑ. We had another stop. ඉතින් අපි ආයෙත් නතර කළා. මෙන්න මේ විදියට තමයි ෆ්‍රීවේ එක දිගටම රෙස්ට් ඒරියාස් තියෙන්නේ. ළඟින් නැති වුණත් දුරින් වගේ තියෙනවා. එතකොට ගොඩක්ම ඒකේ වොෂ්රූම් එකක් තියෙනවා. ඒ වගේම මොනවා හරි අපිට ඉඳගෙන කෑම කන්න වගේ ඕනම් බෙන්චස් තියෙනවා. ඒ වගේ තමයි ඒ රෙස්ට් ඒරියාස් ඇරේන්ජ් කරලා තියන්නේ. මොකද ගොඩක් වෙලාවට ෆ්‍රීවේ එක දුර යන අය යූස් කරනවා. ඉතින් එයාට ලේසි වෙන්න තමයි මේ දේවල් තියෙන්නේ. මේ මොනවාද ගෙඩි වගේක්? ඉතින් ආයෙත් අපි යන්න පටන් ගත්තා. මේ තියෙන මම ගෙදරින් හදාගෙන ආපු සීනි සම්බෝල බක්ස්. ඉතින් ඒක කන ගමන්ම අපි හිතුවා ඉස්සරහට යන්න. මොකද ගොඩක් වෙලා නතර වුණොත් අපිටම තමයි පරක්කු වෙන්නේ. මේ දැන් ඔයාලා දකින්නේ අපේ 30 ස්ටොප් එක. ඔව්. එතන නම් හරිම ලස්සන තැනක්. ඉතින් එතන තියෙන්නේ ෆාම් එකක්. ඔයාලට දකින්න පුළුවන් දැන්
ඉස්සරහට යනවා මම තව ටිකක්. ඉතින් ඒ විදියට ගියාම තමා මේ view එක තියෙන්නේ. ඉතින් මේ ඉන්නේ බැටළුවෝ. උඩට තියෙන නම් ගල්. මෙතන ගොඩක් ඉන්නවා. ලස්සනයි මෙතන ගොඩක් හේවන තැනක් අපි නතර කළා. ඩ්‍රයිවර්ට මහන්සි. යා රෙස්ට් කරනවා එක්සර්සයිස් කරනවා. මේ වගේ රෙස්ට් ඒරියාස් තියෙනවා තනින් තනින් ෆ්‍රීවේ එකේ. වොෂ්රූම් එක. අය ෆුවලි ස්ටේෂන්ස් තියෙනවා. අය මැක් වගේ තියෙනවා මැක්ඩොනල්ඩ්ස්. හංග්‍රි ජැක්ස් ඒ වගේ තියෙනවා. කොෆීස් ගන්න, ස්නැක්ස් ගන්න. යා එක්සර්සයිස් කරනවා. දැන් අපි මෙල්බර්න් වලට ළඟයි දැන්. ළඟයි කියන්නේ almost මෙල්බර්න් තමයි. ඉතින් මම හිතුවා මුලින්ම මගේ කැම්පස් එක පැත්තට යනවා කියලා. මොකද කාලිකිම ගියෙත් නෑනේ. ඉතින් මට ආසෙ හිතුණා බලන්න. තනියම එනවා. උදේට ඔයා මාව මේ පාරෙන් නේ දාලා යන්නේ. ඉතින් එතනම තියෙන shopping center එකට යන්න හිතුණා. මේ තියෙන Unihill. ඒත් එක්කම අනිත් පැත්තේ DFO එක තියෙනවා. ඉතින් මේ වගේ මතකයන් ගොඩයි. මොකද හැමදාම කැම්පස් ඉවර වුණාට පස්සේ අපි shopping කරන්න එනවා. ඒත් එක්ක මෙතනත් අපි ආසම තැනක් යාළුවෝ එක්ක හැමදාම කියන්නේ ගොඩක් දුරට එනවා. ඉතින් මෙතෙන්ට අපි ආවේ bubble tea එකක් ගන්න. ඉතින් අපි මේක රෙඩි වෙනකන් ඉන්නවා. ෆ්‍රෙෂ් මිල්ක් එක මේක වෙනස් කරලා නේද? අප් එක. ඒක ලස්සනයි හැබැයි නේ. ඒක හරි නෑ වගේලා. ඉතින් අපි Nike එකට පොඩ්ඩක් ආවා. මෙයාට shoes ගන්න ඕනේ කියලා කිව්වා. ඉතින් මෙයා try කරනවා ටිකක්. ඒකටම ඉඳගෙන ඉන්නවා. ටිකක් මෙල්බර්න් ඒ වෙලාවේ හරිම රස්නේ. ඉතින් ඒත් එක්කම අපි ගොඩක් දුර drive කළා. ඒ මහන්සියත් එක්කම. ඉතින් ඒ විදිහට තමයි අපේ day 1 ඉවර වුණේ. අද තමයි මගේ කැම්පස් එකේ open day එක. ඉතින් මම අද ඒකට යන ගමන් තමයි ඉන්නේ. චුට්ටක් පරක් වුණා. ඒත් වෙලාවටම වගේ යන්න පුළුවන් වෙයි. යාළුවෝ දෙනවා. ඉතින් හරිම සතුටුයි මගේ යාළුවෝ දකින්න ලැබෙනවා ගොඩ කාලෙකින්. ඉතින් මම දැන් ඇවිල්ලා ඉන්නේ කැම්පස් එකට. ඉතින් RMIT කියලා ගත්තම මෙල්බර්න් වල තියෙනවා කැම්පස් 3ක්. ලොකේෂන්ස් 3ක. ඉතින් බන්දුරා, සිටි කැම්පස් and බ්‍රන්ස්වික්. ඉතින් මේ මම ආවේ සිටි කැම්පස් එකේ ඉවෙන්ට් එකට. ඉතින් simply open day එකක් කියලා කියන්නේ දැනට ස්ටුඩන්ට් or ස්ටාෆ් එකේ නොවන අයට කැම්පස් එක ඇතුළට ඇවිල්ලා දැනට ස්ටාෆ් එකේ ඉන්න අයත් එක්ක ස්ටුඩන්ට්ස්ලාත් එක්ක කනෙක්ට් වෙන්න පුළුවන් ඔපචුනිටි එකක්. ඉතින් මෙතනදී කැම්පස් එකේ ලැබ් ටුවර්ස් එක කරගෙන යනවා. and එක සෙෂන්ස් තියෙනවා. කෝස් වල ඩීටේල්ස් අපිට ගන්න පුළුවන්. ඉතින් ඒක හරිම යූස්ෆුල්. මොකද ඉස්සරහට ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක්ට ඕපන් ඩේ එක කියන්නේ හරිම යූස්ෆුල් දවසක්. ඉතින් කැම්පස් එකේ ස්ටුඩන්ට්ස්ලාට වොලන්ටියරින් කරන්න රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඕපන් ඩේ එකේ එක ඉවෙන්ට්ස් වලට එයාලට ජොයින් වෙන්න පුළුවන්. එතකොට මම මගේ ඩිපාර්ට්මන්ට් එකෙන් අපි කළ ස්ටෝල් එකේ තමා මේ මම දැන් ඉන්නේ. ඉතින් එතන තියෙන්නේ එක ෆ්ලේවර්ස් වලින් ගොඩක් කලාවට try කරපු නැති ෆ්ලේවර්ස් තමා තියෙන්නේ.
පොප්කෝන්ස්. එතකොට ඕපන් ඩේ එකට එන අයට අපේ ස්ටෝල් එකට ආවොත් මේ පොප්කෝන්ස් try කරන්න පුළුවන්. ඉතින් එදා හරිම බිසි දවසක්. ඉතින් අපි ගොඩක් කප්ස් අපිට දෙන්න පුළුවන් වුණා. ඒ කියන්නේ over 1000 වගේ අපි පොප්කෝන් කප්ස් ඉවර කළා. ඉතින් මෙන්න මේ වගේ එක අයිටම්ස් නුත් තියෙනවා. ඉතින් ගොඩක් අයට ඇවිල්ලා දවස් ස්පෙන්ඩ් කරන්න පුළුවන් chance එකක්. ඒත් එක්කම එක ස්ටෝල්ස් තියෙනවා. ඒ වගේ අපිට ෆ්‍රී ෆුඩ් අයිටම්ස් තියෙනවා. ඉතින් දැන් මම ඇවිත් ඉන්නේ ඒ වගේ පෑන් කේක්ස් try කරන්න. තව දෙයක් තමයි එදාට අපිට ඩාන්සින් අයිටම්ස් එනක් තියෙනවා. ඉතින් මේ වගේ මේක නම් ඉන්දියන් ඩාන්සින් පර්ෆෝමන්ස් එකක්. මම හිතන්නේ එයාලගේ යන්න එයාලා අනිත් අයට ඒක ප්‍රැක්ටිස් කරනවා වගේ එකක් තමයි මම දැක්කේ. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් හොඳට එන්ජොයි කරන්න පුළුවන් මේ වගේ දවසකට ආවොත්. ඉතින් ඒ දේවල් ටික ඉවර වෙලා ඊළඟ දවසේ උදේම අපි දුකෙන් වුණත් යන්න පිටත් වුණා ඒ කැන්බරා. ඉතින් උදේම තමයි පිටත් වුණේ. මේ ඔයාලා කලින් දැක්ක බෝඩර් එක අපි ක්‍රොස් කරනවා කැන්බරා යද්දී. ඉතින් මේ ස්ටොප් එක අපි අනිවාර්යෙන්ම නතර කරන තැනක් කැන්බරා to මෙල්බර්න් or මෙල්බර්න් to කැන්බරා drive කරද්දී. ඉතින් මේ වෙලාවේ අපි කිවිස් ටිකක් කපා ගත්තා. අපිට යන ගමන් කන්න පුළුවන් නිසා. යමු නේද අපි මේ ටික ගන්න. හයි අපි දැන් ළඟයි. ඔයාට සතුටුයි? මෙයා තමයි මගේ ආසම ටෙඩි. එයා මං එක්ක හැම තැනම යනවා. ඉතින් ඒ විදියට දවස් 3ක ගමනක් අපි මේ විදියට තමයි ඉවර කරන්නේ. ඉතින් ආයෙත් vlog එකකින් හමු වෙමු. ගිහින් එන්නම්.